සිය ඉන්දීය නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය හරිනි අමරසෝරිය මෙනවිය තමා සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරු දිල්ලි හින්දු විද්‍යාලයේ සහ දිල්ලි විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදී විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ සිසුන් විසින් අග්‍රාමාත්‍යවරිය ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ඇයගේ ශාස්ත්‍රීය ජයග්‍රහණ අගයනු පිණිස හරිනි අමරසෝරිය සමාජ සහ ජනවාර්ගික පර්යේෂණාගාරය නමින් නව පර්යේෂණ ඒකකයක් විවෘත කිරීමද සිදුවිය. අනතුරුව සිසුන් සහ ආචාර්ය මණ්ඩලයේ ඇමතු අග්‍රාමාත්‍යවරිය සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමට හින්දු විද්‍යාලයෙන් ලද පන්නරය සිහිපත් කළාය. මිද්දෙනිය ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු උණ්ඩ 15ක් සමග අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය මැදමුලන ප්‍රදේශයේ 32 වැරදි පුද්ගලයෙක්. ගෙවල් බිඳුම් සහ යතුරු පැදි සොරකම් ඇතුළු තවත් අපරාධ 4කටද මොහු අවශ්‍ය කර සිටි අයෙකු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවයි. පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සඳහා සංශෝධන ඇතුළත් කෙටුම්පත ලබන 21 වනදා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මීට පෙර 2025 ජූනි 3 වන දින පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේදී සම්මත වූ මෙම පනත් කෙටුම්පත හරහා කාරක සභා අවස්ථාවේදී යෝජනා කළ යුතු සුළු සංශෝධන කීපයක් නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව හඳුනාගෙන ඇත. ඖෂධ මිල නියාමනය සඳහා වන නියෝගය ඇතුළත් නව ගැසට් නිවේදනයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය 10 වනදා රැස් වූ මෙම කාරක සභාවේදී ඊට අනුමැතිය ලබා දී ඇති අතර අදාළ නියෝග ලබන 21 වනදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය. විදේශයන්හි සැඟවී සිටින මෙරට දරුණු ගණයේ අපරාධකරුවන් 25 දෙනෙකු කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය පූර්ණ සහාය ලබා දෙන බවට දැනුම් දී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පවසයි. පාතාල නායක ගණේ මුල්ලේ සංජීවගේ ඝාතනයට අදාළව ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවට ගැනීමත් සමග ඩුබායි සහ ඉන්දියාවේ රැඳී සිටින අපරාධකරුවන් සිය පදිංචිය වෙනස් කිරීමට උත්සාහ දරමින් සිටින බවට වාර්තා වන අතර එම උත්සාහය වැළැක්වීමටද ජාත්‍යන්තර පොලිසිය කටයුතු කරමින් සිටී. බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙකු කළුතර දිසා අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවටගෙන තිබේ. පානදුර හිරණ ප්‍රදේශයේ 28 වැනි පින්තාරු කරුවෙකු මෙසේ අත්අඩංගුවටගෙන ඇත. පසුගිය අගෝස්තු මාසයේදී යතුරු පැදියකින් පැමිණි තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබූ අතර ඉන් මියගොස් තිබුණේ පානදුර ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර කෝදාගොඩ නැමැති පුද්ගලයෙකි. මහනුවර සහ අනුරාධපුර රෝහල්වල නව මාතෘ අධිසත්කාර ඒකක ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මෙරට පළමු අධිමාතෘ සත්කාර ඒකකය ලෙස කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ස්ථාපිත කළ ඒකකය සහ නව වාට්ටු සංකීර්ණ විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින්. රුපියල් මිලියන 249ක වියදමින් ඉදිකර ඇති මෙම නව ඒකකය මව්වරුන් සඳහා ඉහළම මට්ටමේ වෛද්‍ය පාසුකම් සැපයීම අරමුණු කරයි. බන්ධනාගාරගතව සිටින 23000කට අධික පිරිසෙන් 15000කට වැඩි පිරිසක් මද්‍රව්‍ය චෝදනා හේතුවෙන් සිරගතව සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කර මහතා අනාවරණය කරයි. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සිය කැමැත්තෙන්ම පුනරුත්ථාපනය වීමට අවස්ථාව සලසන මධ්‍යස්ථාන 10ක් දිවයින පුරා ස්ථාපනය කරන බවටද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සහ තවත් ප්‍රමුඛතා කර්මාන්ත 5ක් සඳහා භාවිත කරන ප්‍රාග්ධන භාණ්ඩ ආනයනයේදී සහ දේශීයව මිලදී ගැනීමේදී බදු සහන ලබා දෙන නව රෙගුලාසියක් රජය විසින් හඳුන්වා දී තිබේ. මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම සහනය කිරි නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, ගණපද්‍රව්‍ය කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හෝ ගබඩා කිරීම යන ක්ෂේත්‍ර සඳහා හිමි වනු ඇත. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකා ගුවන් බලපත්‍ර හිමියන් සඳහා ස්වයංක්‍රීය දේශ සීමා පාලන E-Gates පහසුකම් හඳුන්වා දී තිබේ. මෙමගින් ආගමන විගමන කටයුතු සඳහා වඩාත් වේගවත් සහ ආරක්ෂිතව සිදු කර ගැනීම සඳහා මගින්ට අවස්ථාව හිමිවන බව ගුවන් තොටුපළ අධිකාරිය පවසයි. එක්වරක් ලියාපදිංචි වීමෙන් අනතුරුව මගින්ට මෙම නවීන තාක්ෂණික පහසුම භාවිතා කළ හැක. ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් පද්ධතිය ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අඩාල වී තිබේ. මේ හේතුවෙන් පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් ආදායම් බලපත්‍ර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී රියදුරන්ට සාධාරණ සහනයක් ලබා දෙන ලෙස සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙරට වෙළඳපොලේ කැරට් 24ක රන් පවුමක මිල පළමු වරට ලක්ෂ 4 ඉක්මවා ගොස් තිබේ. අද පෙරවරුව වන විට කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 4,10,000කටත් කැරට් 22ක රන් පවුමක මිල 3,79,200කටත් අලෙව් බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරයි. ඊයේ දිනයට සාපේක්ෂව රන් පවුමක මිල රුපියල් 15,000කින් පමණ ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
මධ්‍යම උතුරු මැද සබරගමුව ඌව සහ වයම පළාත්වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයටද දරුණු අකුණු සහිත ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු වංගවයි. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලාදිමිර් පුටින් අතර පැවති විශේෂ සාකච්ඡාවක් ඉතා ඵලදායී ලෙස අවසන් වූ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. රුසියා යුක්‍රේන යුද්ධය, විලන් සම්බන්ධතා සහ තවත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු ඇති අතර ලබන සතියේදී දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන් අතර හමුවක් පැවැත්වීමටද නායකයන් එකඟ වී තිබේ. ඇෆ්ගන් දේශ සීමාව ආසන්නයේ එල්ලෝ මරාගෙන මැරෙන බෝම ප්‍රහාරයකින් පාකිස්තාන සෙබළුන් 7 දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. පුපුරන ද්‍රව්‍ය පිරවූ රථයක් හමුදා කඳවුරට කඩා වැදීමෙන් මෙම ප්‍රහාරය සිදු වී ඇති අතර එය දෙරට අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන මොහොතක සිදු වී තිබීම විශේෂත්වයකි.